අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා තාක්ෂණය කියන්නේ හරිම පැහැදිලි නිශ්චිත දෙයක් කියලා හරියට කළු සහ සුදු වගේ. ඒ කියන්නේ උපකරණයක් එක්ක වැඩ කරනවා එහෙම නැත්නම් ඒක කැඩිලා කියනවා. ඔව් සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන්නේ එහෙම තමයි. හැබැයි අපි මේ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් අපි කෙටියෙන් අර IoT කියලා කියන්නේ අන්නේ ලෝකයට ඇතුල් වුණාම මේ කළු සහ සුදු ලෝකේ එකපාරටම හරිම සංකීර්ණ අලු පැහැති කලාපයක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ම ලෝකයක්. අද වෙද්දී අපේ නිවාස කාර්යාල විතරක් නෙවෙයි මුළු නගර පවා මේ සුහුරු පරිසරයන් බවට පත් වෙලා ඉවරයිනේ. හැබැයි මේවා ඇතුලේ දෘಢාංග අර සංවේදක මෘදුකාංග සහ අන්තර්ජාල සම්බන්ධතා කියන ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන විදිහ දැක්කාම යම්කිසි දෙයක් වැරදුනොත් ඒක හොයාගන්න එක ලේසි කාර්යයක් නෙවෙයි. ඇත්තටම මේක හරිම අපූර්ව පරිසර පද්ධතියක්. මෙතන තියෙන්නේ එකිනෙකින් ස්වාධීන වුණු උපකරණ ගොඩක් නෙවෙයි එකක් මත එකක් යැපෙන එකිනෙකා එක්ක නිරන්තරයෙන් කතා කරන විශාල ජාලයක්. සාමාන්‍ය පරිගණකයකට වඩා මේ සුහුරු පද්ධති වෙනස් වෙන්නේ ඒවා භෞතික ලෝකයේ එක්ක ඍජුවම ගනුදෙනු කරන්නේ නිසයි. ඒ කියන්නේ භෞතික පරිසරයේ එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. හරියටම හරි. ඒ කියන්නේ පරිසරයේ උෂ්ණත්වය, ආලෝකය, එහෙමත් නැත්නම් චලනයන් වගේ දේවල් මේ පද්ධති වලට දැනෙනවා. හැබැයි ඒ දැනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්න නම් මේ පද්ධති ඇතුලේ හරිම නිශ්චිත තර්කන රාමුවක්. ඒ කියන්නේ ලොජික් එකක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. අන්න ඒ නිසාම තමයි අද අපි මේ ගැඹුරු සාකච්ඡාව හරහා යම්කිසි සුවිශේෂී ඉලක්කයක් කරා යන්න හිතුවේ. අද අපි මේක ලියා ගමු. හොඳ අදහසක්. උසස් තාක්ෂණික ඇගීම් වලදී සහ විභාගවලදී නිතරම මුණ ගැහෙන බොහෝ දිනෙකව ව්‍යාකූල කරන සංකීර්ණ තර්කන ගැටලු සහ ප්‍රායෝගික ආඩියුනෝ කේත රචනා අවස්ථා කීපයක් අරගෙන ඒවා ඇතුලේ තියෙන ඇත්තම යාන්ත්‍රණය මොකක්ද කියලා අපි අද විච්ඡේදනය කරනවා. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. ඔව්. මොකද මේක හුදෙක් කේත කටපාඩම් කිරීමක් නෙවෙයි. මේ පද්ධති හිතන්නේ කොහොමද කියලා තේරුම් ගන්න කරන ගවේෂණයක්. මුලින්ම අපි මේ ජාලයේ පදනම ගැන කතා කරමු. IoT කියන්නේ නිකම්ම උපකරණ ටිකක් අන්තර්ජාලයට සම්බන්ධ කරන එකම නෙවෙයි නේද? නෑ, ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. භෞතික පරිසරය සහ අතත්‍ය. ඒ කියන්නේ වර්චුවල් ලෝකයේ අතර පාලමක් හදන එක තමයි මෙතන වෙන්නේ. උදාහරණයක් විදිහට සමහරු හිතනවා හැම සුහුරු උපකරණයක්ම භෞතිකව කේබල් වලින් විශේෂයෙන්ම UTP කේබල් වලින් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ හැමතැනම වයර් ඇදලා තියෙන්න ඕනේ කියලා? ඔව්. හැබැයි නවීන පද්ධති සම්පූර්ණයෙන්ම වයර් රහිතයි. Wi-Fi, Bluetooth, Zigbee වගේ තාක්ෂණයන් හරහා තමයි මේව කතා බහ කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සංකල්පය ඇතුලේ IP ලිපින වලට තියෙන දවන්ත කාර්යභාරයක්. ඔව් ඒක හරිම වැදගත් තැනක්. ගොඩක් වෙලාවට අපි දකිනවා මේ අලුත් පද්ධති වලට අර IPv6 කියන තාක්ෂණය අත්‍යවශ්‍යයි කියා තාක්ෂණික ලියකියවිලි වල සඳහන් වෙනවා. අනිවාර්යයෙන්ම. අපි දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කරපු IPv4 තාක්ෂණය තියේදී ඇයි එකපාරටම මේ අලුත් සංකල්පයකට යන්න වුනේ? ඇයි අපිට පරණ විදිහටම ඉන්න බැරි වුනේ? ඒකට හේතුව තමයි ගණිතමය සීමාව. පරණ IPv4 තාක්ෂණය පදනම් වෙලා තින්නේ බිට් 32ක ලිපින මත. ඒ කියන්නේ අපිට ඒකෙන් උපරිම වශයෙන් අන්තර්ජාලයට සම්බන්ධ කළ හැකි උපකරණ ප්‍රමාණය බිලියන 4.3ක් වගේ වෙනවා. බිලියන 4කට කිට්ටු ගාණක්? ඔව්. මීට අවුරුදු 20කට කලින් නම් මේක ලොකු අගයක්. හැබැයි අද වෙද්දී එක ගෙදරක තියෙනවා ස්මාර්ට් ටීවී එකක්, ස්මාර්ට් බල්බ් 5ක්, ආරක්ෂිත කැමරා, උෂ්ණත්වය පාලනය කරන උපකරණ වගේ ගොඩක් දේවල්. ඒක ඇත්ත. හැමෝම ළඟ දෙන ස්මාර්ට්ෆෝන්ස් කීපයක්ම තියෙනවා. අන්න ඒකනේ. මේ විදිහට බැලුවම ලෝකේ තියෙන බිලියන ගණනක් වුණු IoT උපකරණ වලට වෙන වෙනම ලිපින දෙන්න IPv4 වලින් කොහෙත්ම බෑ. ඒ කියන්නේ ලිපින ඉවර වෙනවා. හරියටම හරි. අන්න ඒ නිසායි බිට් 128කින් සමන්විත IPv6 තාක්ෂණය ආවේ. ඒකෙන් අපිට ලබා දෙන්න පුරුවන් ලිපින ප්‍රමාණය අසීමිතයි කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ භෞතික ලෝකයේ තියෙන ඕනෑම පුංචි සංවේදකයකට පවා, කියන්නේ සෙන්සර් එකකට පවා තමන්ගේම අනන්‍යතාවයක් අන්තර්ජාලය තුල ගොඩනගා ගන්න දැන් පුළුවන්. ඔව් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් අපි මේ පද්ධතිය මොලේ ගැන කතා කරමු. ගොඩක් තාක්ෂණික ගැටලු වලදී අපි දකින ප්‍රධාන පාලක පුවරුවක් තමයි Arduino Uno කියන්නේ. ඔව් ඒක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ පුවරුව. මේ පුවරුවට අපේ සංවේදක, ඒ කියන්නේ පද්ධතියේ ඇස් සහ කන් සම්බන්ධ කරද්දී මම දැකලා තියෙනවා හැමෝම වගේ ලොකු අවධානයක් දෙනවා මේ ග්‍රවුන්ඩ් එහෙමත් නැත්නම් අර GND කියලා ගහලා තියෙන අග්‍රයට.
මෝටරයක් වුණත් සෙන්සරයක් වුණත් අනිවාර්යයෙන්ම මේ GND එකට සම්බන්ධ වෙන්න ඕනේ. එයි මේක මේ තරම් තීරණාත්මක වෙන්නේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මූලික භෞතික විද්‍යාත්මක સિદ્ધාන්තයක්. විදුලිය කියන්නේ විභව වෙනසක්. ඒ කියන්නේ ජලය ඉහළ තැනක ඉඳන් පහළ තැනකට ගලාගෙන යනවා වගේ දෙයක්. වතුර පාරක් වගේ. ඔව් ආඩියුනෝ පෝරවකින් සංවේදකයකට වෝල්ට් 5ක බලයක් ලබා දුන්නොත් ඒ විදුලියේ සංවේදකය හරහා ගමන් කරලා ආපසු බිඳුව එහෙමත් නැත්නම් වෝල්ට් බිඳුව දක්වා ගලාගෙන එන්න ඕනේ. අන්නේ වෝල්ට් බිඳුවේ ස්ථානය තමයි අපි GND කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ගමන සම්පූර්ණ වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම යම්කිසි විදිහකින් අපි සංවේදකයක් හරි මෝටරයක් හරි පවර් එකට සම්බන්ධ කරලා GND එකට සම්බන්ධ කිරීම අතහැරියොත් ඒක හරියට වතුර යන්න බැරි විදිහට අවහිර කරපු බටයක් වගේ. පරිපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ නැහැ. නෑ මුකුත්ම වෙන්නේ නෑ. ඒක ඊටාම පැහැදිලි පරිපතයක් කියන වචනේ තේරුමම යම්කිසි වෘත්තාකාර ගමනක් දෙකනේ. දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පුවරුවේ තියෙන අග්‍ර එහෙමත් නැත්නම් පින්ස් වර්ග කිරීම. අපි දකිනවා ඩිජිටල් පින්ස් සහ ඇනලොග් පින්ස් කියලා කොටස් දෙකක් තියෙනවා. ඔව් ඒක ගොඩක් අය පටලව ගන්න තැනක්. ඉස්සර මං හිතාගෙන හිටියේ මේක හරියට ස්විච් එකක් සහ අර රේඩියෝ එකක ශබ්දය අඩු වැඩි කරන බොතමක් වගේ සරල දෙයක් කියලා. හැබැයි මේකේ තාක්ෂණික පසුබිම ඊට වඩා ගොඩක් ගැඹුරුයි නේද? විශේෂයෙන්ම මේ ඒ බිඳුවේ ඉඳන් ඒ පහ දක්වා තියෙන ඇනලොග් පින්ස් වල ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? ඇත්තටම මම නම් මේක දකින්නේ මෙහෙමයි. පාලක පෝරුවේ තියෙන මයික්‍රෝප්‍රොසෙසර් කියන්නේ අතිශයින්ම ඩිජිටල් උපකරණයක්. ඒකට තේරෙන්නේ 1 සහ 0 කියන අවස්ථා දෙක විතරයි. එමත් නැත්නම් වෝල්ට් 5 සහ වෝල්ට් 0 කියන අවස්ථා දෙක. හරි ඒක තමයි සාමාන්‍ය පරිගණක වලට තේරෙන භාෂාව. ඔව්. හැබැයි අපේ සැබෑ ලෝකේ එහෙම නැහැ. සැබෑ ලෝකය ඇනලොග්. ඒ කියන්නේ වෙනස් වෙන අගයන් තියෙන්නේ. හරියටම උදාහරණයක් විදිහට LM35 වගේ උෂ්ණත්ව සංවේදකයක් ගත්තොත් පරිසරයේ උෂ්ණත්වයේ අංශක 28 28.5 විදිහට ක්‍රමානුකූලව තමයි වෙනස් වෙන්නේ. ඒ වෙනස් වීමට සාපේක්ෂව සංවේදකයෙන් නිකුත් කරන වෝල්ටීයතාවයත් මිලිවෝල්ට් ගණනින් වෙනස් වෙනවා. එතකොට මොලේට තේරෙන්නේ 0.1 විතරක් නම් කොහොමද අර වෙනස් වෙන වෝල්ටීයතාවයේ තේරුම් ගන්නෙ? අන්න එතන තමයි ඇනලොග් ටු ඩිජිටල් කන්වර්ටර්. එහෙමත් නැත්නම් අර අපි කෙටුවෙන් කියන ADC කියන උපාංගය වැඩට බහින්නේ. මේ A බිඳුවේ ඉඳන් A5 දක්වා තියෙන අග්‍රවලට පිටිපස්සේ තියෙන්නේ මේ ADC එක. ඒ කියන්නේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඔව්. ඒකෙන් කරන්නේ අර සංවේදකයෙන් යන වෝල්ට් 0.5 අතර අඛණ්ඩ ධාරාව පියවර 1024කට කඩන එකයි. 1024කට. ඔව්. ඒ කියන්නේ වෝල්ට් 0 නම් අගේ 0යි. වෝල්ට් 5 නම් අගේ 1023යි. එතකොට අගේ 512ක් ආවොත් ආඩුයිනෝ මොලේ තේරුම් ගන්නවා මේ ඉන්නේ වෝල්ට් 2.5ක බලයක්. ඒ කියන්නේ උෂ්ණත්වය මෙන්න මේ මට්ටමේ තියෙන්නේ කියලා. ඒ පරිවර්තනේ නැතුව කවදාවත් අපිට සංකීර්ණ පාරිසරික දත්ත කියවන්න බෑ. ඒ කියන්නේ භෞතික ලෝකයේ තියෙන සංකීර්ණ දත්ත පරිගණකයට තේරෙන භාෂාවට පරිවර්තනය කරන භාෂා පරිවර්තකයෙක් තමයි ඔය අග්‍රවල ඉන්නේ. ඒක හරිම අපූර්ව යාන්ත්‍රණයක්. ඇත්තටම ඒක තමයි මේ පද්ධතිවල තියෙන ලස්සනම කොටස. දැන් අපි මේ සංවේදකවල ප්‍රායෝගික භාවිතයක් ගැන කතා කරමු. ගොඩක් වෙලාවට අපිට මුණ ගැහෙනවා ආරක්ෂිත ආලෝකකරණ පද්ධති සැලසුම් කරන අවස්ථා. ඔව් security lights. අන්න ඒක. මේ වගේදී නිතරම වගේ සංවේදක දෙකක් එකවර පාවිච්චි කරනවා. එකක් LDR අනික PIR. මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි අපිට එක සංවේදකයකින් මේක කරන්න බැරි? කවුරු හරි එනකොට බල්බය පත්තු වෙන්න නම් නිකම්ම PIR එකක් විතරක් දැම්මනම් හරිනේ. ඒකට අපි පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ තර්කණය කියන පැති දෙකම බලන්න ඕනේ. අපි PIR සංවේදකයකින් විතරක් මේක හැදුවොත් මොකද වෙන්නේ? දවල් 12ටත් කවුරු හරි හරහා ගියෝ බල්බේ පත්තු වෙනවා. ඒක ඇත්ත. දවල්ටත් පත්තු වෙනවා. ඒකෙන් ලයිට් බිල නිකම්ම වැඩි වෙනවා. අනිවාර්යෙන්ම. මොකද PIR එකකින් හොයන්නේ පුද්ගලයෙකුගේ ශරීරයෙන් නිකුත් වෙන අදෝරක්ත කිරණවල වෙනසක් විතරයි. එතනදී ආලෝකයේ අපතේ යමක් සිද්ධ වෙනවා. පද්ධතියක් සුහුරු වෙන්න නම් ඒක තීරණ ගන්න ඕනේ කොන්දේසි කීපයක් සලකා බලලයි. ඒ කියන්නේ අපි එතනදී අර ලොජික් ගේට් එකක් වගේ සංකල්පයක්ද පාවිච්චි කරන්නේ? හරියටම කිව්වොත් AND කියන තරකය. පද්ධතියට ක්‍රියාත්මක වෙන්න කොන්දේසි දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක LDR එක මගින් පරිසරයේ ආලෝකය මැනලා තහවුරු කරන්න ඕනේ. දැන් රාත්‍රී කාලය උදා වෙලා තියෙන්නේ කියලා. LDR එකක් කියන්නේ ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය අඩු වෙන උපාංගයක් නේ. ඔව්. ඒ කියන්නේ කළුවර වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ දත්තය හරහා මොළය තීරණය කරනවා. ඔව් දැන් කළුවරයි කියලා.
හැබැයි එහෙම වුණා කියලාත් බල්බය පත්තු වෙන්නේ නැහැ. ඒක තමයි පළමු කොන්දේසිය විතරයි. එතකොට දෙවෙනි කොන්දේසිය ඊට පස්සේ මොළිය බලගෙන ඉන්නවා PIR සංවේදකයෙන් සංඥාවක් එනකම්. කළුවරයි සහ චලනයක් තියනවා කියන කොන්දේසි දෙකම එකවර හරි ගියොත් ඒ කියන්නේ true වුණොත් පමණයි බල්බේ දල්වන්න විධානයක් නිකුත් කරන්නේ. ඒක ඇත්තටම මිනිස්සෙක් හිතන වගේම තර්කානුකූල ක්‍රියාවලියක්. මේ තර්කණය තවත් ඉදිරියට අරගෙන ගියොත් මට මතක් වෙනවා අර හරිතාගාර එහෙම නැත්නම් ග්‍රීන් හවුස් වල තියෙන ජල පාලන පද්ධති වගේ සංකීර්ණ අවස්ථා. ඔව් ඒක තවත් හොඳ උදාහරණයක්. මෙතනදි වෙන්නේ එක්වරක් තීරණයක් අරගෙන නතර වෙන එක නෙවෙයිනේ. දිගින් දිගටම පද්ධතිය නිරීක්ෂණය කරන එක. උදාහරණයක් විදියක පස්සේ තෙතමනය 1 ඉඳන් 10 දක්වා පරිමාණයකින් මනිනව නම් සහ අපිට අවශ්‍ය තෙතමනය මට්ටම 8 පවත්වා ගන්න නම් මේ වගේ දෙයක් අපි කේතකරණය හරහා ඒ කියන්නේ කෝඩින් වලින් කොහොමද ගොඩනගන්නේ? මෙතනදී අපි පාවිච්චි කරන මූලික කේතකරණ මෙවලම තමයි while loop එක. අපි කලින් කතා කරපු IF තර්කය යම්කිසි මොහොතක තීරණයක් ගන්නවා වගේ නෙවෙයි while loop එකක් වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒක දිගටම වැඩ කරනවා. ඔව්. මම මේක උපමාවකින් පැහැදිලි කරන්නම්කෝ. මේක හරියට සුප් එකක් හදන කෝකියෙක් වගේ. එයාට ඕනේ නියම ගානට ලුණු තියනවාද කියලා බලන්න. එයා විනාඩියෙන් විනාඩිය සුප් එක රස බලනවා. ලුණු මදි නම් පොඩ්ඩක් දානවා. ආයෙත් රස බලනවා. ඒක කවදාවත් නතර වෙන්නේ නැති චක්‍රයක් වගේ. හරියටම හරි. while loop එකත් ඒ වගේම නොනවත්වාම ක්‍රියාත්මක වෙන චක්‍රයක්. පාලක පෝරුව දිගින් දිගටම තෙතමනය මනින සංවේදකයෙන් අහනවා දැන් තෙතමනය කීයද කියලා. එතකොට දත්තේ 8ට වඩා අඩු නම් ඒ කියන්නේ පස වියලි නම් ජලකරාමය විවෘත කරනවා. ඔව් හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. වතුරේ වැටෙන ගමන්ම ආයෙත් මනිනවා මට්ටම 8ට ආපු ගමන්ම කරාමේ වහනවා. මෙතනදි මට පේන තවත් තාක්ෂණික ලක්ෂණයක් තමයි දත්ත ගලාගෙන යන දිශාව. මේක ගොඩක් අය විභාගවලදී පටලවා ගන්න තැනක්. සංවේදකයේ ඉදම් මොළය ඒ කියන්නේ ආඩුයිනෝ එක දෙසට විතරයි දත්ත යන්නේ. පාලකෙන් ආපසු සංවේදකයට කිසිම විධානයක් යවන්නේ නැහැ නේද? නෑ කවදාවත් යවන්නේ නෑ. ඒකට හේතුව සංවේදකයක් සහ ක්‍රියාකාරකයක් ඒ කියන්නේ ඇක්චුේටර් එකක් අතර තියෙන වෙනස. සංවේදකය කියන්නේ හුදක්ම ආදායනයක්, ඉන්පුට් එකක්. ඒකට පුළුවන් පරිසරයේ සිද්ධ වෙන වෙනසක් විද්‍යුත් සංඥාවක් බවට පත් කරලා පාලකයට යවන්න විතරයි. ඒ කියන්නේ මොළයට තොරතුරු දෙන එක විතරයි කරන්නේ. ඔව්. පාලකයට බෑ සංවේදකයට කියන්න උඹ දැන් වෙනස් විදිහට පරිසරය කියවන් කියලා. හැබැයි ජලකරාමය එහෙමත් නැත්නම් මෝටරය කියන්නේ ප්‍රතිදානයක්, අවුට්පුට් එකක්. පාලකයේ තමයි තීරණය කරන්නේ ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේද නැද්ද කියලා. මේ වෙනස පැහැදිලිව තේරුම් ගැනීම ඕනෑම පද්ධතියක් දෝෂ නිවාරණය කිරීමේදී ඉතාමත් වැදගත්. ඔය දෝෂ නිවාරණය ඒ කියන්නේ ඩිබගින් කියන මාතෘකාව තමයි ඊළඟට අපි කතා කරන්න ඕනේ වැදගත්ම දේ. මොකද අපි කොච්චර ලස්සනට මේ තර්කන රාමුව හැදුවත් කේතේ තියෙන පුංචිම අකුරක් හරි පින් එකක වැරද්දක් හරි මුළු පද්ධතියම අක්‍රිය කරනවා. ඒකනම් අනිවාර්යම වෙනවා. මම ළඟදි දැක්ක එක දොරක් විවෘත වීම හඳුනා ගන්න ආරක්ෂිත එලාම් පද්ධතියක කේතයක්. ඒකේ ලියලා තිබුණා ටෝන් කියලා ටයිප් කරලා වරහන් ඇතුලේ සෙන්සර් පින් කොමාවක් 207ද කියලා. බැලු බැල්මට මේ කේතේ ව්‍යාකරණය හැමත් නැත්තම් සින්ටැක්ස් දෝෂයක් නැහැ. කේතේ නිවැරදිව කම්පයිල් වෙයි. හැබැයි ප්‍රායෝගික ලෝකයේදී මේක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි නේද? අන්න එතන තමයි කේතකරණයේ ව්‍යාකරණය සහ තාර්කිකත්වය අතර තියෙන ගැටුම එන්නේ. ඔය කියන කේතයෙන් පරිගණකයේ උත්සාහ කරන්නේ සංවේදකයක් හරහා ශබ්දයක් නිකුත් කරන්න. සෙන්සර් එකකින් සද්දයක් එන්න බෑනේ. හරියටම හරි. සංවේදකයක් කියන්නේ ආදායනයක්. ඒකට ශබ්දයක් කරන්න බෑ. ඒකට තියෙන්නේ දත්ත ලබා ගන්න විතරයි. ශබ්දයක් නිකුත් කරන්න නම් අපිට බස එකක් වගේ ප්‍රතිදාන උපාංගයක් තියෙන්න ඕනේ. ඒ නිසා නිවැරදි කේතය වෙන්න ඕනේ ටෝන් වරහන් ඇතුලේ බසර් පින් 262. මෙන්න මේ වගේ සංකල්පීය වැරදි තමයි ගොඩක් වෙලාවට අපිට මඟ හැරෙන්නේ. ඒ වගේම තමයි අර පින් මෝඩ් එක සකස් කිරීම. අපි මෝටරයක් සම්බන්ධ කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම කේතයේ අවුට්පුට් විදිහට අර්ථ දක්වන්න ඕනේ. නැත්තම් පාලකට තේරෙන්නේ නෑ මේකෙන් දත්ත එනවද නැත්තම් මේකට බලය යවන්න ඕනේද කියලා. ඔව් ඒක මූලිකම පියවරක්. අපි කෙනෙකුට යම්කිසි දෝෂ සෙවීමේ පිරික්සුම් ලැස්තුවක්. ඒ කියන්නේ චෙක්ලිස්ට් එකක් දෙනවා නම් භෞතික වයර් කිරීම සහ කේතය අතර තියෙන මේ ගැටුම් වළක්වා ගන්න මොන වගේ දේවල්ද මුලින්ම පරීක්ෂා කරන්න ඕනේ.
අදොයිද කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි භෞතික සම්බන්ධතා. අපි අර මුලින් කතා කරපු G&D අග්‍රය පරිපතයේ හැම උපාංගයකින්ම නිවැරදිව පාලක පූර්වට සම්බන්ධ වෙලාද කියන එක. වතුර පාර සම්පූර්ණද කියලා බලන එක. හරියටම. දෙවෙනි එක තමයි සංවේදක වර්ගය. අපි භාවිතා කරන්නේ LM35 වගේ අඛණ්ඩ දත්ත දෙන ඇනලොග් සංවේදකයක් නම් ඒක අනිවාර්යෙන්ම ඒ බිඳුවත් ඒ පහත් අතර පින් එකකට සම්බන්ධ කරලා කේතේ ඇතුලේ ඇනලොග් රීඩ් කියන විධානය භාවිතා කරලා තියෙන්න ඕනේ. එතකොට ඩිජිටල් නම් ඩිජිටල් රීඩ් වෙන්න ඕනේ. ඔව් තුන්වෙනි කාරණය තමයි භෞතික පූර්වයේ වයර් කරලා තියෙන පින් අංකයමද කේතයේ අපි ලියලා තියෙන්නේ කියන එක තහවුරු කරගන්න එක. මේ තුන හරියට තියෙනවා නම් පද්ධතියේ දෝෂ අවමයි. මේ ඔක්කොම සංකල්ප කියන්නේ අන්තර්ජාල ජාලකරණයේ ඉඳන් ආඩියුනෝ පූර්වයේ ගෘහ නිර්මාණ ශිල්පය අර සංවේදකවල කාර්යභාරය සහ කේත දෝෂ නිවාරණය දක්වා එක්තරා විදියට ගුණ කරගත්තාම මේක අධ්‍යයනය කරන කෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු සැලසුම් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මාර්ගෝපදේශයක්. අපි මේක පියවර කීපයකට කැඩුවොත් කොහොමද ඒක පෙළගස්වන්නේ? මම යෝජනා කරන්නේ මේ වගේ රාමුවක්. පළවෙනි පියවර විදිහට මූලික ජාලකරණ න්‍යාය තේරුම් ගන්න. IoT කියන්නේ මොකක්ද? සහ ඒක ඇතුලේ IPv6 වගේ දේවල් වල අවශ්‍යතාවය මොකක්ද කියන එක. ඒ කියන්නේ න්‍යායාත්මක කොටස. ඔව්. දෙවෙනි පියවර තමයි දෘඩාංග අවබෝධය. ආඩුවෙනු පූර්වක ඇනලොග් ඩිජිටල් සහ පවර් පින්ස් වැඩ කරන හැටි සහ අපි කතා කරපු ADC පරිවර්තන ක්‍රියාවලිය වගේ දේවල්. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට අපිට පුළුවන් සංවේදකවල ප්‍රායෝගික හැසිරීම අධ්‍යයනය කරන්න. LDR එක කොහොමද ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ? PIR එකක සීමාවන් මොනවද වගේ දේවල්. අන්න ඒකයි. අවසාන පියවර විදිහට මේ ඔක්කොම එකතු කරලා ඇල්ගොරිතම් හදන්න පුහුණු වෙන්න පුළුවන්. අර හරිතාගාර උදාහරණය වගේ if තර්ක සහ while loops පාවිච්චි කරලා කොලයක කේතය ලියලා Taman මේකේ තියෙන තාර්කික දෝෂ හොයන්න උත්සාහ කිරීම තමයි සාර්ථකම ක්‍රමය නේද? අනිවාර්යයෙන්ම. ඒ ක්‍රමානුකූල ප්‍රවේශය තමයි මේ වගේ තාක්ෂණික ක්ෂේත්‍රයකට අත්‍යවශ්‍ය වෙන්නේ. කටපාඩම් කරලා ලියන කේතයකට වඩා පද්ධතියක තර්කණය ගොඩනැගෙන විදිහ තේරුම් ගත්තාම ඕනෑම සංකීර්ණ ගැටලුවක් විසඳන්න පුළුවන් වෙනවා. ඇත්තටම අද අපි ගොඩක් ගෙම්බුලට මේ තාක්ෂණික සංකල්ප විච්ඡේදනය කළා. IPv6 වල අවශ්‍යතාවයේ ඉඳන් ආඩියුනෝ පූර්වයේ ඇතුළාන්තය හරහා සංවේදකවල තර්කණය දක්වා අපි ආවා. ඔව් ගොඩක් දේවල් සාකච්ඡා වුණාද? අර අපි මුලින් කිව්වා වගේ මේක නිකම්ම යකඩ සහ ප්ලාස්ටික් ගොඩක් නෙවෙයි. මේක අපේ පරිසරයේ තීරුම් අරන් වැඩ කරන යාන්ත්‍රණයක්. හැබැයි මේ කතාබහ අවසන් කරන කලින් මට එක දෙයක් ගැන හිතන්න හිතුණා. මොකක්ද? අපි දැන් මේ පද්ධතිය ඇතුලේ අතිශය නිවැරදි ලස්සනට වැඩ කරන ලොජික් ලූප් ගොඩනගලා තියෙනවා. මොලේ පැත්තෙන් බැලුවොත් ඒක 100% නිවැරදි. ඔව් කෝඩ් එකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි අවුරුදු 5ක් 10ක් කියවර මේ භෞතික සංවේදක දි รา පත් වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? LDR සෙන්ස් එකක දූවිලි බැඳිලා ඒක නිතරම දැන් කළුවරයි කියලා මොලේට කිව්වොත් එහෙමත් නැත්නම් PIR සෙන්ස් එකක කාචය සීරිලා වැරදි චලනයන් වාර්තා කළොත් අර අපි හදපු අතිශය බුද්ධිමත් කියන පද්ධතිය ඒ වැරදි දත්ත මත පදනම් වෙලා වැරදි තීරණ ගන්නව නේද? ඒක නම් ඇත්ත. දත්ත වැරදි නේ තීරණයත් වැරදි. තමන්ගෙම ඇස් සහ කන් තමන්ට බොරු කරනවා කියලා අඳුර ගන්න තරමට අපි මේ ගොඩනගන්න සුහුරු පද්ධති ඇත්තටම බුද්ධිමත්ද? එහෙමත් නැත්නම් ඒවා හුදෙක් ලැබෙන දත්තවලට වහල් වෙච්ච යන්ත්‍ර පමණක්ද? ඒක මහලෝ ප්‍රශ්නයක්. තාක්ෂණයේ දියුණු වෙන්න ඒ ගැන අපි හිතන්න ඕනේ. ඒ ගැන තනිවම හිතලා බලන්න කියලා මම ආරාධනා කරනවා. අදට අපේ මේ ගැඹුරු විමර්ශනය මෙතනින් නිමා කරනවා. බොහොම ස්තුතියි. නැවතත් මේ වගේම රසවත් විමර්ශනයකින් හමු වෙමු.